ක්‍රිස්තුමන් තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි ආදරණීය දුවේ පුතේ. අපි දන්නවා විවාහ මංගලෝත්සවයකට ගියොත් එහෙම එතනදී ඕනම විවාහයකදී අපේ විවාහ වන යුවලට අමතරව අපි සාක්ෂිකරුවන් දෙදෙනෙක් ඉන්නවා මේ විවාහයේ සාක්ෂියට අත්සන් කරන්නට. ඕනම මේක කතෝලිකද බෞද්ධද හින්දුද විවාහයක් කියලා නෑ. හැම විවාහයකදීම රජයේ එරිෂ්ඨ විවාහයක් නම් ඒ විවාහයට සාක්ෂිකරුවන් දෙදෙනෙක් ඉන්නවා. ඇයි මේ සාක්ෂිකරුවන් දෙදෙනෙක් ඉන්නේ? ඒ සාක්ෂිකරුවන් ඒ අත්සන් කිරීම තුළ ඔවුන් කියනවා අපි මේ විවාහය සිදුවෙන තැන හිටියා, අපි මේ විවාහය දැක්කා, අපි මේ විවාහයට සාක්ෂි දරනවා කියලා. ඕනේ දැකපු දේ වෙනුවෙන් ඔවුන් සාක්ෂි දරන්නේ. අන්න ඒ නිසා එතන අත්සන් කරන්නේ. අපි ඒ වගේම දන්නවා තවත් තැනක මේ සාක්ෂිය කියන වචනේ පාවිච්චි වෙන්නේ උසාවියේදී, නඩුවකදී විශේෂයෙන්ම සාක්ෂිකරුවන් කැඳ වෙනවා. යම් කිසි අපරාධයක් සිද්ධ වෙච්ච තැනක ඒ දේ දැක්ක කෙනෙක් ඉන්නවා නම් ඇසින්දුරු සාක්ෂියක් විදියට සාක්ෂිකරුවන්ව කැඳවනවා ඒ ඔබ දැකපු දේ කියන්නට. එහෙමත් නැත්නම් මේ යම් කිසි දෙයකට සම්බන්ධ වෙච්ච ඒ සාක්ෂිකරුවන් ඉන්නවා නම් ඒ අයවත් ගෙන්නනවා ඔබ දැකපු දේ ඔබ කරපු දේ ඔබ ප්‍රකාශ කරන්නට. සාක්ෂිකරුවන් කියන අය හැමතිස්සෙම කරන්න ඕනේ ඔවුන් දැකපු දෙයක් ගැන ඔවුන් සාක්ෂි දැරීම. අද දේව වචනය තුළ ස්වාමින් වහන්සේ අපිටත් ආරාධනාවක් කරනවා උන්වහන්සේගේ සාක්ෂිකරුවන් වන්නට. අපි කොහොමද උන්වහන්සේගේ සාක්ෂිකරුවන් වන්නේ? ඔබත් එක්ක මේ දිව්‍ය පූජාව පවත්වපු පළියට ඔබ දිව්‍ය පූජාවට ආව පළියට ඔබවත් මමත් සාක්ෂිකරුවෙක් සාක්ෂිකාරියක් වන්නේ නැහැ. අපි ස්වාමින් වහන්සේගේ සාක්ෂිකරුවෙක් සාක්ෂිකාරියක් වන්න නම් අපි උන්වහන්සේ ඒ උගන්වපු උන්වහන්සේ කියා දීපු ඒ ජීවිතය ජීවත් කරවන්නට ඕනේ. එදා ගෝලයන්ට උන්වහන්සේ මේ දේ ගැන කියලා කියන ඔබ මගේ සාක්ෂිකරුවන් වෙනවා. මේ සාක්ෂිකරුවන් වෙන එක අපි අර විවාහයකට අත්සන් කරනවා වගේ නඩුවට ගිහිල්ලා සාක්ෂි දෙනවා වගේ ඒ තරම් පහසු කාර්යයක් නෙමෙයි. උන්වහන්සේ කියනවා මේ සාක්ෂි දීම සාක්ෂිකරුවෙක් උන්වහන්සේගේ සාක්ෂිකරුවෙක් සාක්ෂිකාරියක් වන එක කොයිතරම් අමාරුද කියලා. ඒ අමාරුකම කොයිතරම්ද කිව්වොත් උන්වහන්සේ ගෝලයන්ට කියනවා ඔබට විවිධාකාර පීඩාවන් වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඔබ සමහරක් වෙලාවට අල්ලාගෙන ගිහිල්ලා හිරගෙවල් වලට දාන්නට පුළුවන්. ඔබට විවිධාකාර පීඩාවන් වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. මේ හැම දෙයක්ම අවස්ථාවක් කරගන්න උන්වහන්සේ වෙනුවෙන් සාක්ෂි දරන්නට. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි ආදරණීය දුවේ පුතේ, මේ ගෝලයින්ට උනා තේරුනේ නැහැ ජේසුත් එක්ක ඒ කොයිතරම් කාලයක් හැමදේම දැක්කා. ජේසු කරපු ප්‍රාතිහාර්ය දැක්කා. ජේසු කරපු සුව කිරීම දැක්කා. ජේසුන් අඬු පිඟැන්වීම් වලට සවන් දුන්නා. හැබැයි මේ හැම දේත් එක්කම හිටියත් ගෝලයින්ට ඒ මොහොතේ තේරුනේ නැහැ උන්වහන්සේ ඇත්තටම කවුද කියන කාරණාව. ඕන් හිතුවෙත් උන්වහන්සේ මෙසියස් වරයා නම් උන්වහන්සේ රජ කෙනෙක් කියලා ඔවුන් පිළිගත්තා. ඒ රාජ්‍ය ඕන් හිතුවේ මේ ලෝකේ ඕනේ ජීවත් වෙච්ච ඒ පීඩණයෙන් උන්ව මුදා ගන්නට ආපු ඒ රජ කෙනෙක් විදිහට තමයි ඔවුන් හිතුවේ. නමුත් උන්වහන්සේගේ සැබෑ පැමිණීම මේ හැම දෙයකම මේ ලෝකයට එහා ගිය අරමුණක් සඳහා ආපු පැමිණීමක් කියලා උන් තේරුම් ගත්තේ උන්වහන්සේගේ උත්ථානයෙන් පස්සේ ඒ පෙන්තකොස්ත ශුද්ධාත්ම ආගමනයෙන් පස්සේ. ඉතින් මේ ගෝලයින්ටත් මේ විදිහට සාක්ෂි දරන්නට කියද්දී ඔවුන්ට කියලා දෙද්දී සමහරක් වෙලාවට ඔවුන්ටත් ඒ දේ තේරුනේ නැහැ. ඒක තමයි පේදුරුතුමාගේ ජීවිතය අරගෙන බැලුවොත් එහෙම පේදුරුතුමා ඕනම වෙලාවක ජේසු මොනවද දේ අහන්නේ පැනලා උත්තර දෙන කෙනෙක්. කිසිම දෙයක් හිතුවේ නැහැ බැලුවේ නැහැ ක්ෂණිකෙන් උත්තර දෙනවා. හැම දෙයකම උන්වහන්සේට එක මොහොතක් කියනවා මම ඔබ වහන්සේ එක්ක මැරෙන්න උනත් වෙන ඕනම දෙයකට එනවා. හැබැයි ඔව් ඇත්තටම දැනගෙන හිටියේ නැහැ උන්වහන්සේ මේ යන්නේ මොන වගේ ගමනක්ද මොන වගේ පීඩාවලටද මොන වගේ දුක් වේදනාවකටද උන්වහන්සේට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ කියන දේ පේදුරු දැනගෙන හිටියේ නැහැ. පේදුරු එක්තරා මොහොතක් කියනවා මේ උන්වහන්සේ පාදවල හැමදේම අවසන් වෙලා අන්තිම රාත්‍රී භෝජනයේ පස්සේ යද්දී මතුතුමාගේ සුභාරංචිය අපි මෙනේ කරනවා 26 වෙනි පරිච්ඡේදයේ 33 වෙනි වගන්තියේ පේදුරුතුමා ස්වාමීන් වහන්සේට කියනවා අන් හැම කෙනෙක්ම ඔබ නිසා අධෛර්යවත් වුණත් මම නම් කිසිදාක අධෛර්යවත් වන්නේ නැහැ. මම ඔබත් එක්ක ඉන්නවා.
මෙහෙම කියපු පේදුරු තමයි උන්වහන්සේව දන්නවද කියලා අහද්දී මම උන්වහන්සේව දන්නේ නැහැ කියලා තුන් පාරක් උන්වහන්සේව ප්‍රතික්ෂේප කරන්නේ. හැබැයි අවසානයේදී අපි දකිනවා ඒ ශුද්ධාත්ම ආගමනයෙන් පස්සේ තවදුරටත් ඒ ගෝලයෙන් හැංගිලා බයෙන් ඉන්නේ නැහැ. උන්වහන්සේ ගැන සාක්ෂි දරන්නට, උන්වහන්සේ උගන්වපු ඒ ගැන්වීම් කියා දෙන්නට, උන්වහන්සේගේ ඒ ප්‍රාතිහාර්යයන් ඔවුන්ගේ ජීවිත තුළින් ඉටු කරන්නට උන් තවදුරටත් සැඟවිලා ඉන්නේ නැහැ. ඔවුන් ඒ සාක්ෂි දරනවා. ඒ සාක්ෂි දැරීම තුළ ඔවුන් දේශනා කරනවා ඔවුන් අත්දැකපු ඒ ස්වාමින් වහන්සේ තුළ අත්දැකපු ඒ ප්‍රාතිහාර්යයන්, ඒ ස්වාමින් වහන්සේගේ ගැන්වීම්. අනිත් ගෝලෙන්ගේ ජීවිත අරගෙන බැලුවත් අන්න ඒ වගේ තමයි. ඉතින් ප්‍රේමවන්තයනි, ස්වාමින් වහන්සේ මේ හැම දෙයක් එක්කම මේ ගෝලෙන්ට කියනවා මොන පීඩාව ආවත් බය වෙන්න එපා. ඔබ මොන නඩු ශාලාවට අරගෙන ගියත් බය වෙන්න එපා. ඔබ මොනවද කියන්නට ඕනේ, ඔබ මොනවද කරන්නට ඕනේ කියලා කලින් ලෑස්ති වෙන්නට අවශ්‍ය නැහැ. ඒ හැම දෙයක්ම මම ඔබට දානය කරනවා. ශුද්ධාත්මයන් වහන්සේ ඔබව මෙහෙවනවා. ඔබ ඒ පීඩාව තුළදී ඔබ කොහොමද හැසිරෙන්න ඕනේ, ඔබ කරන්න ඕනේ මොනවද, ඔබ කියන්න ඕනේ මොනවද කියන දේ ශුද්ධාත්මයන් ඔබට කියලා දෙනවා. උන්වහන්සේ තුළ ස්ථීරව ඉන්න කියලා උන්වහන්සේ ගෝලයින්ට එදා ආරාධනා කරනවා. මොකද ස්ථීරව සිටීම තුළ ඔබ ජීවනය ලබා ගන්නවයි කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි, ආදරණීය දුවේපුත්‍රයනි, අපේ ජීවිත තුලත් අපි ස්වාමීන් වහන්සේ සාක්ෂිකරුවන් වෙද්දී අපි හිතනවා ඒක හරි ලේසි දෙයක් කියලා. දිව්‍ය පූජාවට ආව පළියට, සක්‍රමේන්තු ලැබූ පළියට, යාඥා කරු පළියට අපේ ජීවිතේ ලේසි ජීවිතයක් නෙමෙයි. උන්වහන්සේ එදා ගෝලයින්ට මතක් කරු පණිවිඩය අද ඔබටත් මටත් උන්වහන්සේ දේ වචනේ තුල කතා කරලා කියනවා. දුවේ පුතේ, ඔබ මගේ සාක්ෂිකරුවෙක්, සාක්ෂිකාරියක් වෙනවා නම් ඒ වෙනදී ලේසි පහසු දෙයක් නෙමෙයි. ඔබටත් ඒ පීඩාවන් වලට මුහුණ දෙන්නට වෙනවා. ඔබටත් දුක් වේදනාවන් වලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. හැබැයි ඔබේ මොන වේදනාව එන මොන පීඩාවට මොන කුරුසේ ඔසවාගෙන ගියත් ඔබ විශ්වාසය තුළ මාත් එක්ක ඉන්නවා නම් ඔබට සැනසීම ලැබෙනවා, ඔබට ජීවනය ලැබෙනවා. ඉතින් ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි, ආදරණීය දුවේ පුතේ, අපි අද පල්ලියට ඇවිත් ඇති විවිධාකාර අසනීප තත්වයන් තුළ, පීඩාවන් තුළ ප්‍රශ්න අරගෙන මේ හැම දෙයක්ම අපි විශ්වාසයෙන් ජේසුට බාර කරමු. මේ හැම අවස්ථාවක්ම අපිට ලැබෙන ආශිර්වාදයන් පමණක් නෙමෙයි. අපිට ලැබෙන හැම පීඩාවක්ම, අපිට ලැබෙන හැම ප්‍රශ්නයක්ම අප විශ්වාස කරන අපගේ ගැලුම් කරුවාණන් වන ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් සාක්ෂි දරන්නට අපිට ලැබෙන අවස්ථාවක් කරගනිමු. බුදුන් වහන්සේ දකිනවා ඔබ මොන පීඩාවට ඔබ මුහුණ දුන්නත් ඔබේ කෙස් ගහක් පමණක්වත් නාස්ති වන්නේ නැහැ කියලා උන්වහන්සේ අපිට පොරොන්දු වෙනවා. ඉතින් මේ පොරොන්දු අපේ ජීවිතය තුළ අද දවසේදී ආයිති කරගනිමු. ඒ ස්ථීරව සිටීමෙන් ඔබ ජීවනය ලබා දිනා ගන්නය කියන උන්වහන්සේ කියපු ඒ වචනය අපගේ හදවත් තුළට අපි අයිති කරගනිමින් මේ සතිය තුළ ජීවත් වන්නට ඒ අවශ්‍ය කරන පීඩ වරප්‍රසාද උන්වහන්සේට සැබෑ සාක්ෂිකරුවෙක්, සාක්ෂිකාරියක් වන්නට අවශ්‍ය කරන ඒ ශුද්ධාත්ම මඟ පෙන්වීම අයදිමින් අද දවසේදී අපි යාඥා කරමු. ආමේන්.